හොඳ ළමයි එහෙනම් හැමෝටම ආයුෂ බොහෝ වේවා 2026 එලෙවල් කරන ඔයාට අද දවස ඇත්තටම සුවිශේෂී දවසක් කරගන්න පුළුවන් ඔයාට. හරි. ඔයාට සුවිශේෂී දවසක් අද දවස කරගන්න පුළුවන්. හරි. ඒක ඔයාගේ අතේ තියෙන්නේ. ඉස්සෙල්ලාම මම කියන්න ඕන ඔයාට මොකක් හෝ වාසනාවක් තිබිලා තියෙනවා අද දවසේ මේ මීටින් එක ඇතුලේ ඉන්න. හරි. ඔයාට මොකක් හෝ වාසනාවක් ඒක ඔයා තරයේ විශ්වාස කරන්න මම ඒකට හේතු කියන්නම්. ඔයාට මොකක් හෝ වාසනාවක් තිබිලා තියෙනවා අද දවසේ මේ මීටින් එක ඇතුලේ ඉන්න. හරි. ප්‍රධානම දේ තමයි අපි ඔයා අපේ සෝෂල් මීඩියා හරහා වෙන්න පුළුවන්. අපේ ඊළඟට ඉගෙනගත්තු ළමයි හරහා වෙන්න පුළුවන් දැනගෙන තියෙනවා. හරි. එතකොට ඔයා දන්නවා ඇති ඔයා දැන් WhatsApp group එකක හිටියා. ඒ group එකේ කොච්චර ළමයි සංඛ්‍යාවක් ඉන්නවද? දැන් මෙතන group දෙකක ළමයි ඉන්නවා. ඒ group දෙකේම කොච්චර ළමයි සංඛ්‍යාවක් ඉන්නවද කියලා ඔයා දන්නවා ඇති. ඔයා දකින්නෝනේ. එතනින් ඒ ඉන්න ළමයි සංඛ්‍යාවෙනුම් මෙතෙන්දි මේ වෙලාවේදී ඉන්නේ ඊට සාපේක්ෂව ඉතාමත් සුළු ප්‍රමාණයක් වෙන්න පුළුවන්. හරි අපේ පන්ති වල කොහොමත් ඔහොම තමයි. ඒ කියන්නේ මුල කාලේ සාපේක්ෂව ටිකක් අඩුයි අන්තිම වෙද්දි තමයි අර වටේම වන්දනාව ගිහිල්ලා අපි ගාවට එන්නේ. කොහොම හරි මම මේ කියාගෙන යන්නේ ඔයාට අර මේ අර කනකස් බෑවා විය සිදුරෙන් එළිය බලනවා වගේ මං කියන්නේ මේ එච්චර ඒකට සමාන කරනව නෙමෙයි. නමුත් ඇත්තටම ඔයාගේ පැත්තෙන් හිතන්න මම මේ අර ඔයාව මොටිවේට් කරන්න එහෙම කතාවක් නෙමෙයි මම මේ කියන්නේ. ඔයාගේ පැත්තෙන් ඔයාට සිතුවිල්ලක් හරි ඇවිල්ලා තියෙනවනේ. ඒකම ලොකු ජයග්‍රහණයක්. හරි. මේ වෙලාවේ ඔයාගේ වයසේ ඉන්න ළමයි දිහා මං අද මේ මීටින් එක ඉවර කරාම එහෙම නැත්නම් මේ වෙලාවේ හරි හිතන්න එක්ක ඔයා ගැන ඔයාගේ වෙන යාළුවෝ ගැන පොඩ්ඩක් කල්පනා කරලා බලන්න නිකන් විනාඩි 5-10ක් අරගෙන මීටින් එක ඉවර වෙලා හරි ඕගොල්ලෝ කිසිම ළමයට දැන් මේ මොහොත වෙද්දී බහුතරය 90% ළමයිට ඉගෙන ගන්න මානසිකත්වයක් නැහැ. ඒක තමයි ඇත්ත. ඔයා 26 A level පටන් ගත්ත කාලේ A level වලට ආපු කාලේ කොහොමද ඔයාට තිබ්බ උනන්දු ආසාව කැමැත්ත කොහොමද? දැන් ඊට සාපේක්ෂව ඔයාම පිළිගන්නවා ඇති ඔයාට තරමක් අඩු වෙලා තියෙනවා. ඔයාගේ යාළුවන්ට ඔයා දැන් මෙතන මීටින් එකේ හරි ඉන්නවා. හරි? ඔයාගේ යාළුවන්ට ඊටත් වඩා අඩු වෙලා තියෙනවා. හරි? ඒ නිසා මම දැන් කියන දේ ඔයාට තේරෙනවා ඇති. ඔයාට මේ මීටින් එකේ මේ වෙලාවේ ඉන්න හරි ඔයාට යාළුවන්ට සාපේක්ෂව ඔයාගේ පැත්තෙන් ඌමනාවක් තියෙනවා. ඒකම ලොකු ජයග්‍රහණයක්. හරි? ඒකම ලොකු ජයග්‍රහණයක්. ළමයි අද දවසේ මම මේ කියන සෑම කරුණක්ම ඔයා අවසාන වෙනකන් හොඳට අහන් ඉඳලා ඔලුවට දාගන්න ඕන. හරි? අපි දැන් මේ කරන්න යන්නේ ඇත්තටම කිව්වොත් පොඩි හවුල් ව්‍යාපාරයක් පටන් ගන්න යන්නේ. හරි? හවුල් ව්‍යාපාරය. දැන් එතකොට ඔයා සහ මම අපේ ව්‍යාපාරේ හවුල්කරු. එතකොට දැන් මම මෙතන පොඩ්ඩක් මේ ප්‍රධානිය වෙලා ඉන්නවා. එතකොට මම මේකට අදාළ දේවල් කීපයක් කියනවා. ඒ සියල්ලම ඔයා අවබෝධ කරගන්න ඕන. නිකන් හිතන්න මගේ ඒක පුද්ගල ව්‍යාපාරේට මගේ තනි ව්‍යාපාරයට ඔයාව බදව ගන්න යන්නේ හවුල්කරුවෙක් විදියට. හරි? එතකොට මේ ව්‍යාපාරය සම්බන්ධව දැනුම මට තමයි තියෙන්නේ. එතකොට ඒ දැනුම සියල්ලම මම ඔයාට කියනවා ඔයා A to Z ඔක්කොම අවබෝධ කරගන්න ඕන හොඳට සංයමයෙන් අහන්න. හරි? ඒ කියන්නේ ළමයි මේ පන්තිය ඇතුළේදී දැන් අද දවසේ වෙන වැඩක් මේ පටන් ගන්නෙ මේ පන්තිය ඇතුළේදී ඔයාට තියෙන්න ඕන මම මොකක්ද කරන්නේ? ඒ වෙලාව අනුව ඔයා මොකද්ද කරන්න ඕන? පන්තියේ කොහොමද ගලා යාම? පන්තියේ මොකද්ද වැඩපිළිවෙල? අන්න ඒක තමයි මම හවුල් ව්‍යාපාරයට සමාන කරේ. A to Z ඔයාගේ ඔළුවේ තියෙනවා. හරි? ඒ නිසා ළමයි ඔයාට මේ මීටින් එකට එන්න පොඩි හරි වාසනාවක් තිබ්බා වගේම මම ඔයාට යෝජනා කරනවා මේකේ හරි ප්‍රතිඵලය ගන්න ඕන නම් මේක අවසාන වෙනකන් ඉන්න. හරි? මම අද දවසේ ළමයි ඔයාට උගන්වන්න සූදානම්ක් නැහැ. මම ඔයාට PDF එකක්වත් දැම්මේ නැහැ. මොකද අර පොඩි නිකන් අපි හිතන්න ඔයා නිකන් මේ වෙලාවේදී අර මේ දිරපු වාහනයක් වගේ. නිකන් සවුත්තු වෙච්ච වාහනයක් වගේ. ඉස්සෙල්ලම මොකද්ද කරන්නේ? සවුත්තු වෙච්ච වාහනයක් ගිහිල්ලා ගෑරේජ් එකකට දැම්මාම ඉස්සෙල්ල මොකද කරන්නේ? අර තියෙන මලකඩ ටික හූරන. ගන්නම බැරි කොටස් අයින් කරලා දානවා. ඊට පස්සේ නේද අලුතෙන් කොටස් එකතු කරලා රිපෙයාර් කරලා ප්ලේන්ට් එක ගහලා අන්තිමට පොලිෂ් කරලා සුපිරි වාහනයක් එළියට දාන. අද දවසේදී මම කරන්නේ ඔයාගේ අර තියෙන මලකඩ ටික සුද්ධ කරලා දාන එක. වැඩක් නැති කෑලි ටික අයින් කරලා දාන එක. අන්න ඒ වැඩේට තමයි මම ફોકસ කරන්නේ. මොකද ළමයි අර වාහනේ වුණත් මලකඩ තියෙද්දි වැඩක් නැති කෑලි තියෙද්දි ඒකට උඩින් ප්ලේන්ට් එකක් ගැහුවට වැඩක් නැහැ. ඇතුළ අවුල්.
ඒ වගේ තමයි අද වෙන්නේ. හරි. අපි ඉගෙන ගමු ඊළඟ දවසේ. හරි. අද මං ඔයාට කරන්නේ මේකයි පන්තියේ වැඩපිළිවෙල. මෙහෙමයි ඔයා වැඩ කරන්න ඕන ඒ ලෙවල් වලට. මෙහෙමයි ඉකෝන් වලට වැඩ කරන්න ඕන කියලා ඒ සියල්ල පැහැදිලි කරගන්නවා. එතකොට අර ඔයාගේ තියෙන ඔක්කොම නේද? අර ජරාව කුණු ටික ඔක්කොම අයින් කරලා දාන්න පුළුවන්. ඊළඟ දවසේ ඉඳන් අර නිකන් සුදු පාට කඩදාසි කොලයක් වගේ ඔයාගේ ඔළුව. හරි. ඉකෝන් ඉගෙන ගන්න ඔයාගේ ඔළුව ලෑස්ති කරලා තියෙන්නේ. එතකොට ඊළඟ දවසේ වෙද්දි. අද දවසේ අපි මේ සියල්ල පැහැදිලි කරගන්න ඕන. හරි. තේරුණාද? හරි. ඒ අතරේ ළමයි ඕගොල්ලන්ට පුළුවන් ප්‍රශ්න chat එකට දාන්න පුළුවන්. මම ඒ සම්බන්ධව අවධානයෙන් ඉන්නේ. අද වැඩි වෙලාවක් ඔයාගෙන් ගන්නෙ නැහැ. නමුත් ළමයි නැවත නැවතත් කියනවා අතිශය වැදගත්. අතිශය වැදගත් මේ කතාව. ඕගොල්ලන්ට පුද්ගලිකව තියෙන ප්‍රශ්න මොනවා හරි මේ වෙලාව තියෙන ප්‍රශ්න අහන්න පුළුවන්. හරි. ඒ ලෙවල් සම්බන්ධව. ළමයි දැන් රිවිෂන් එකක ආරම්භයන්නේ ප්‍රධාන වශයෙන් අපි මේ ගන්නෙ. හරි. රිවිෂන් එකක් කියලා නමට කිව්වට මේකෙදි ළමයි තියරි කරුණු 100%ක් ආවරණය කරනවා. අංක එකටම කියනවා. ඊළඟ වාසනාවන්තම දේ තමයි ඔයාට හම්බෙලා තියෙන ලංකාව නෙමේ ලෝකෙ නෙමේ මේ මුළු විශ්වයටම තියෙන ඉතාමත් වැදගත්ම කන්සෙප්ට් එකක් තමයි අපි ගාව තියෙන්නේ. රිවිෂන් පන්තියක වෙන කිසිම රිවිෂන් පන්තියක දක්නට නැති මම ඒක ආඩම්බරෙන් කියන්නේ. වෙන කිසිම රිවිෂන් පන්තියක දක්නට නැති වෙනම කන්සෙප්ට් එකක් අපි ගාව තියෙන්නේ. ඉකෝන් බෝල්ඩ් රිවිෂන් කියලා. හරි. ඔයාට මං ඒක අභියෝග කරනවා. දැන් ඔය පොඩි පොඩියට කට්ටිය පටන් අරගෙන තියෙනවා අපිට පස්සේ. මේ ක්‍රමේ නැහැ ළමයි වෙන කොහෙවත්. ඔයා වෙන ඉකෝන් පන්තියකට ගියාම රිවිෂන් එකකට ඒ රිවිෂන් පන්තියේදී කරන්නේ මොකක්ද දන්නවද? සර් මොකක් හරි ඔයා ඉගෙන ගන්න එක අපි හිතමු ආර්ථික විද්‍යාව යනු කුමක්ද කියන එක. දැන් අපි තියරි ටියුට් එකක නම් ආර්ථික විද්‍යාව කියලා දාලා ඒක යටතේ නිර්වචන ලියන වැඩන්නේ කරන්නේ. නමුත් රිවිෂන් එකකට ගියාම කරන්නේ ආර්ථික විද්‍යාව යනු කුමක්ද කියලා අහලා හරි නිකන් අර ඒකම දෙනෝ ප්‍රශ්නයක් විදියට මං කියන දේ ඔයාලට තේරෙනවද දන්නේ නැහැ. ඔයා රිවිෂන් පන්තියකට ගියාම නිකන් තියරි ටියුට් එකේ මාතෘකාවක් විදියට තියෙන දේ රිවිෂන් එකට ගියාම ඒක ප්‍රශ්නයක් විදියට දාලා තියෙනවා. ආර්ථික විද්‍යාව යනු කුමක්ද කියලා ප්‍රශ්නයක් විදියට අහලා තියෙනවා. හරි? එතකොට ඇත්තටම ළමයි මම ගියපු පන්තිවලත් එහෙමයි. ඒකේ මොකද්ද වෙනස? අර මාතෘකාවම ප්‍රශ්නයක්. ආර්ථික පද්ධති කියලා මාතෘකාවක් තිබ්බ තියරි ටියුට් එකේ රිවිෂන් ටියුට් එකට ආවම ආර්ථික පද්ධතියක් යනු කුමක්ද කියලා ඒක ප්‍රශ්නයකට කන්වර්ට් කරලා තියෙනවා. එච්චරයි වෙනස. ඉතින් මොකද්ද ඔයා එහෙම මුලාවකටපත් වෙන්න ඕනද? අපේ පන්තියේ වැඩේ මෙහෙමයි වෙන්නේ. රිවිෂන් එකේ මම මේ ප්‍රධාන වශයෙන් කියන්නේ ඔයාට තියරි එකටත් සොලියුෂන් එකක් දෙනවා මම. රිවිෂන් එකේ අපි හදන්නේ ඉකෝන් වෝල් එකක්. ඒ කියන්නේ ඔයාගේ සමස්ත පාඩම් සියල්ලම පාඩම් 12ම මම ඔයාට අරන් දෙනවා ඉකෝන් වෝල් රිවිෂන් කියලා. ඒ කියන්නේ කොළ AT කොළ 30ක් 35ක් අතර ගානකට. ඔයා කියස බුදුවම්බෝ කියන්න එපා. ඔයාගේ පළවෙනි පාඩමේම කොළ කීයක් තියෙනවද කියලා. ඔයා ඉගෙන ගන්න පළවෙනි පාඩමේම කොළ කීයක් තියෙනවද? එහෙම නැතුව මම ඔයාගේ සමස්ත සිලබස් එක අරන් දෙනවා කොළ 35කට විතර. ඔයා කේස එතකොට ඔය ෂෝට් නෝට් එකක් ෂෝට් නෝට් නෙමෙයි. ඒක හැබැයි ඒක ඔයාට ප්‍රූව් වෙන්නේ. ඒ කියන්නේ ඒක ඔයාට සහතික වෙන්නේ අපි ඊළඟට ඉගෙන ගන්න දවසේ. මම ඒ හදන දැන් උදාහරණයක් විදිහට පළවෙනි පාඩම මම ඔයාට අරන් දෙනවා කොළ 4කට. කිසිම විෂය කරුණක් අඩු නොවෙන්නේ. හරි විශ්වාස කරන්න පුළුවන්. හරි ඉකෝන් නෝල් රිවිෂන් එක ඇතුලේ කිසිම කරුණක් අඩු නොවෙන්න මම ඔයාට නෝට් එක දෙනවා. අර මං කිව්වේ A3 කොළ 4යි පළවෙනි පාඩම පළවෙනි පාඩමේ සියලුම විෂය කරුණු ඒ A3 කොළ 4 ඇතුලේ තියෙනවා. හරි. ඒක ඔයාට දැන් එක කොළයක් මම කරනවා ඊළඟ සතිය දවසක් අරගෙන ඒ කොළේ කරද්දි ඔයාට වැඩේ සනාථ වෙයි අම්මරසිනි මෙහෙමයි කරලා තියෙන්නේ කියලා විෂය කරුණු හලන්න නැතුව. තේරෙනවද මං කියන එක? හරි. ඒකේ ළමයි දැන් මෙහෙමයි. ඔයා කියස එතකොට අභ්‍යාස කරන නිකන් තියරි විතරක් ඉගෙන ගත්තට වැඩක් නැහැ. ඒව ගැන අපි හිතලා අවසන්. ඒවට ළමයි වෙනම දෙනවා අපි වර්බ් බුක් එකක්. ඒ කියන්නේ පළවෙනි පාඩමට අදාළ වර්බ් බුක් එකක් තියෙනවා. ඒකේ තමයි දැන් අපි හිතමු උදාහරණයක් විදිහට ඔයා සූක්ෂම ආර්ථික විද්‍යාව සාර්වාර්ථික විද්‍යාව ඉගෙන ගන්නවා කොලේ. ඒ කොලේ ඉගෙන ගන්න. ඒකට අදාළ අභ්‍යාස කරන්න එපා. එතකොටනේ ඔයාට හොඳට ඔළුවට වැටෙන්නේ.
ඒක වර්බ් බුක් එකේ තියෙන වෙනම අභ්‍යාස. වෙනම පොතක් තියෙන. එතකොට ඉතින් තව මොකද්ද? හරි. රිවිෂන් එක ඇතුලේ ළමයි අර විදියට නෝට් එක සංවිධානය කරලා තියෙනවා අපි. වර්බ් බුක් එකේ අභ්‍යාස ටික කරනවා. ඊළඟට සෑම පාඩමකට අදාළවම පසුගිය පාස් පේපර්ස් සාකච්ඡා කරනවා. පාඩමෙන් පාඩමට සාකච්ඡා කරනවා. ඊළා ළමයි අධ්‍යාපන අමාත්‍යංශයෙන් හදපු මොඩල් පේපර්ස් තියෙනවා පාඩමෙන් පාඩමට. ඒ හැම එකක්ම පාඩමක් අවසානයේදී සාකච්ඡා කරනවා. හරි. දැන් මේක ටික කාලයක් තියෙනවනේ. දැන් අපේ පසුගිය බැච් වල ළමයිගෙන් අහලා බලන්න. ඔයා දන්න ඕන. ඒ ළමයි ඒවට සාක්ෂි දරනවා. හරි. ඒ විදිහට ලස්සනට වැඩේ ගිහිල්ලා තියෙනවා. ඊළඟට ළමයි දැන් හිතන්න මේ මම කියන්න යන කරුණු අද දවසේ ඔයා ඉගෙන ගන්න හැම කරුණක්ම අපේ පන්තියට ආවෙන එකයි. දැන් පළවෙනි එක ඉකෝන් නෝල් එක. ඒක ගොඩනගන්න ඔන්න මම හේතු කීපයක් කියනවා තව. ඔයාට මොනවද තියෙන ඉගෙන ගනිද්දී තියෙන ප්‍රශ්න මොනවද? මොනවද ඉගෙන ගනිද්දී තියෙන ප්‍රශ්න? තියරි ටියුට් එකක් පෙරලද්දී අංක 1 තියරි ටියුට් එකක් පෙරලද්දී ඔයාට පාඩමේ ගලා යාම තේරෙන්නේ නැහැ. මේකට පස්සේ මේක එන්නේ මේකට පස්සේ මේක එන්නේ කොහොමද මේ ටික එකිනෙක අර කොහොමද යාවෙන්නේ ඒක තේරෙන්නේ නැහැ. තියරි ටියුට් එකේ පිටුවෙන් පිටුව පෙරලද්දී. ටියුට් එකක් ලොකුයි. හැබැයි රිවිෂන් එකේ අපේ පන්තියේ ඔයාට ඉකෝන් වෝල් එක හම්බුනාම ලස්සනට පාඩමේ ගලා යාම තේරෙනවා. හරි. ඒක අපි ඔප්පු කරගමු ඊළඟට ඉගෙන ගන්න දවස්. හරි. ඒක මම ඔයාලට ඔප්පු කරලා පෙන්නනවා අනිවාර්යයෙන්. ඔන්න පළවෙනි එක. පාඩම පිළිබඳ ලොකු සැලැස්මක් ඔයාට ඇති වෙනවා. දෙවනියට ඔයාට තියෙන තව ප්‍රශ්නයක් තමයි පාඩම් කරන්න ගියාම එපා වෙනවා. ටියුට් එකක් තඩි ටියුට් එකක් පාඩම් කරන්න වෙනවා. ඒකට සොලියුෂන් එක පළවෙනි පාඩමට කොළ 4යි සියලුම විෂය කරුණු තියෙනවා. මම මේ පළවෙනි පාඩම කියලා කියන්නේ අනිත් පාඩම් වල තෙලෙසම තමයි හොඳේ. කොළ සංඛ්‍යාව චුට්ටක් එහෙම වෙනවා. දෙවෙනි පාඩමට කොළ 5යි. තුන්වෙනි පාඩම කොළ 2යි. කොළ සංඛ්‍යාවට චුට්ටක් එහෙම වෙනවා. ඒ හැර වෙන කිසිදු වෙනසක් නැහැ. එතකොට දෙවනියට ඔයාට තියෙන ප්‍රශ්නේ පාඩම් කරන්න තියෙන ප්‍රශ්නේ. තඩි ටියුට් එකක් පාඩම් කරනව වෙනකොට කොළ 4කින් සියලුම විෂය කරුණු ආවරණය කරගන්න පුළුවන්. තුන්වෙනි ප්‍රධාන ප්‍රශ්නේ. දැන් ඔයාට මේ වෙද්දී කලින් ඉගෙනගත්තු පාඩම් වල විෂය කරුණු මතකයිද? මතක නැහැ. මොකද්ද හේතුව? පාඩම් කරේ නැහැ. කොයි වෙලේ පාඩම් කරන්න බෑනේ. ඒකට තමයි ඉකෝන් වෝල් එක හදලා තියෙන්නේ. මේ තියෙන එකක්. මේ විදිහට ඔයා දැන් මේකේ ළමයි තියෙන මේ ඉස්සරම ෆොටෝ එකක් මම ඕගොල්ලන්ගේ ගෲප් වලට දානවා මෑත කාලීනව අපි හදපු ඉකෝන් වෝල්. එතකොට මේක නම් ඒ කාලේ අපි ඉස්සරම අතින් ලියලා තමයි හැදුවේ. දැන් මේ අවුරුදු දෙකක් වගේ තිස්සේ මේ printed version එකක්. ඒ කියන්නේ මම ඔයාලට print කරලා එවන්නේ ඔයාගේ ඔය අතරමැද්දේ තියෙන මේ හිස්තැන් පුරවන්නේ ඒ වගේ දේවල් තමයි තියෙන්නේ. එතකොට මෙහෙම එකක් හදාගත්තාම ඔයාලට පොත් පෙරලා පාඩම් කරන්න ඕනද? අවශ්‍ය නැහැ. ඔයාට තියෙන්නේ හැමදාම ඉස්කෝලේ යන්න ලෑස්ති වෙන ගමන් ඉකෝන් නෝල් එක දිහා බලන්න. හැමදාම පළවෙනි පාඩම පාඩම් කරන්න. රැයට නිදා ගන්න කලින් විනාඩි 5ක් 10ක් අරගෙන පාඩම එකතු වෙද්දි වෙලාව යනවා වැඩි. මුලදී විනාඩි කිහිපයක් අරගෙන රැය නිදා ගන්න කලින් ඉකෝන් නෝල් එක බලලා නිදා ගන්න. ළමයි ඔයා ජීවිතේට පාඩමක් ඉවර කරාම හැමදාම ටියුට් එක කියවනවද දවසට දෙපාරක් විතර? නැහැනේ. හැබැයි ඉකෝන් නෝල් එක ඔයා හදාගත්තාම හැමදාම ඔයාට පාඩම් කරන්න පුළුවන් ඉවර කරපු පාඩම්. එතකොට ඔයා විභාගයට යද්දි ඔයා හිතන්නකෝ ආයෙත් ඉතින් අහන්න දෙයක් නැහැ. ඒක ළමයි මෙහෙමයි. ඒකේ තියෙන වාසිය ඇත්තටම දැන් ඔන්න මේ පාර 25 ළමයිට ඕක තේරෙනවා. ඒ විභාගෙට ඉතාම ආසන්නයි. දැන් තේරෙනවා අනිත් සබ්ජෙක්ට් වල පොත් ගණන් කියවන්න තියෙනවා. අපේ එකේ තියෙන ඉකෝන් නෝල් එක බලන්න විතරයි. පැහැදිලි වාසිය ඒගොල්ලන්ට තේරෙනවා. හරි. දැන් අද දවසේ අයියා කෙනෙක් කතා කරනවා මම එක ළමයට විතරක් එන්න කිව්වා Zoom එකේ පොඩ්ඩක් කතා කරන්න. ඕගොල්ලෝ අර අපේ මේ WhatsApp එකෙන් දකින්න නැති social media වල දකින්න නැති ළමයි ඒගොල්ලන්ගේ අදහස් කියලා තියෙනවා. අද එහෙම අයියා කෙනෙකු කතා කරනවා. ළමයි මේක ඇත්තටම කිව්වොත් වෙන වැඩක් ඉතින්. හරි. මේක මගේත් ඔයාගෙත් මොකද්දෝ මන්ද වාසනාවකට පත්තු වෙච්ච වැඩක්. හරි. මෙහෙම ඒ කියන්නේ ඉකෝන් නෝල් එකක් ගැන වෙන පන්තිවල නැහැනේ. ඉතින් ඔයාගේ මගේ වාසනාවට එකපාරට ආපු වැඩක්. ඇත්තටම කිව්වොත් දරුවන්ගේ වාසනාවට මට තියෙන එකම කනගාටුව එහෙමත් නැහැ. අර මේ ළමයි අතරට තාම ගිහිල්ලා නැහැ. ගෙන අපේ තියෙන මේ අලවිකරණය සම්බන්ධ ගැටලු නිසා අපි මම ඒ පැත්තට ළමයි ඇත්තටම ෆෝකස් කරනවා අඩුයි. නැත්නම් නැහැ ෆෝකස් කරනවා අඩුයි. මගේ ඒකායන පරමාර්ථය මේ සබ්ජෙක්ට් එකේ ක්වොලිටිය වැඩි කරන එක. හරි. ඒ කියන්නේ මේ වගේ දේවල් මට ගොඩනගන්න බෑනේ මාකටිං ගැන මම හිතේ මම මේ වාට
මේ විවෘතව කියන්න. හරි. ඒ නිසා මම අපේ අංක 1 ක්වොලිටිය මම ඔයාලට කියලා තියෙනවා. ක්වොලිටි පන්තියන්නේ මේ ක්වොලිටිය ගැන හිතනවා දෙවනුව තමයි අනිත් ඒවා. හරි. එතකොට ළමයි අතරට යයි. කවදා හරි මේක අර මං කියන්නේ නිතරම පීසා හට් එකට ඔයා මෙච්චර කල් ගියේ පීසා හට් එකට වෙන්න පුළුවන්. හරි. පීසා හට් එක හරිම ලස්සනයි. හරි. මේ ප්‍රසිද්ධයි පීසා හට් එකේ තියෙන දේවල්. එතකොට ඒවා හරිම රහයි. හැබැයි ඔයාට අන්තිමට මේ වයසට ගියාම පීසාට් ගිහිල්ලා හරියනවද? කොළ කැද බොන්න වෙනවා. නේ? ඊළඟට ඔය දේශීය ඖෂධ වගේ දේවල් පාවිච්චි කරන්න වෙනවා. තිත්තයි සමහර වෙලාවට. අර පීසාට් එකේ තරම් ලස්සන නැහැ. හැබැයි අරව පාවිච්චි කරන්න වෙනවා. ජීවිතය ගැන හිතද්දි. ඒ වගේ තමයි. ඔයා මෙච්චර කල් තෝරගෙන හිටියේ අර මේ අහවල් එක්කෙනක් පන්ති යනවා, අරයක් පන්ති යනවා, යාළුවත් යනවා, ප්‍රසිද්ධ පන්තියට යනවා. හැබැයි ඒ සර්ට ඔයා ඉගෙන ගන්නවද නැද්ද කියන එක අදාළ නැහැ. නේ? මේ ඔයා වැඩ කරනවද නැද්ද? ලකුණු තියනවද නැද්ද? ඒව අදාළ නැහැ. අපේ පන්ති අර කොළ කැද වගේ. පීසාට් එකට තමයි ඔයා මෙච්චර කල් ගිහිල්ලා තියෙන්නේ. අපේ පන්තියේ ගුණයි. හැබැයි අච්චර ලස්සන නැති වෙනපු. හරි. මේ අර වගේ නේද ආටෝප නැහැ. අපේ පන්ති ඉගෙනීම පමණයි. හරි. ඒ වගේ විශේෂ සුවිශේෂිතා ගොඩක් තියෙනවා. මේක මම මෙතෙන්දි කියනවට වඩා ළමයි පන්ති මම නැවත මේව කියන්නයි හොදේ. අපේ පන්තිවල මේ වැඩ වැඩ විතරයි බයිල්ල නැත. එතකොට මේ අද විතරයි මේ චුට්ටක් හරි කියවන්න. නමුත් අද දවසේදී මේ ඔක්කොම දේවල් ටික සුද්ධ බුද්ධ කරගන්න ඕන. ඒකයි මේ සියල්ල කියවන්න. හරි. එතකොට මේ ඉකෝනෝල් එකේ මම ඔයාලට කිව්වා දැන් වාසි 5ක් විතර තියෙනවා වෙන රිවිෂන් එකකට සාපේක්ෂව. හරි. වාසි 5ක් විතර තියෙනවා ඊටත් වැඩි. හරි. එතකොට ඔයාලට තේරුම් ගන්න පුළුවන් කොහොමද මේ වැඩ ටික ලස්සනට ගලාගෙන යන්නේ කියලා. හරි. එතකොට ළමයි ඊළඟට මම ඔයාලට කියන්න ඕන දේ ඔන්න මේ තවමත් ළමයි ජොයින් වෙමින් ඉන්නවා. මම ඔයාට යෝජනා කරනවා අවසාන වෙනකන් ඉන්න පුතා. නැත්තම් මේකේ ඔයාට වාසිය ලබා ගන්න බෑ. හරි. අන්තිම වෙනකන් අහන්න අපෝ ඕගොල්ලෝ කරන්නේ මෙහෙමයි. හරි. බහුතරයක් ළමයි Facebook එකේ යද්දී ඔන්න දකිනවා අපේ පන්තිය මොකක් හරි නිකන් මැසේජ් එකක් දාලා බලනවා ඊට පස්සේ මේ පන්තියේ මැසේජ් එකක් දැම්මද නැද්ද කියලා මම මතකයි. ඊට පස්සේ ගෲප් එකට ඇඩ් වෙනවා. ඔන්න අද රෑ මොකක් හරි එකක් තියෙනවා කිව්වෝ ඕන්න නැහැ කියලා සමහර ළමයි ඉන්නවා. මොකක්ද දාලානේ කෝකට ටච් කරලා ගිහිල්ලා බලනවා මේ අක මොනවද මේ කියවන්නේ කියලා. ඔන්න ඔහොම. හරි. මේකෙන් අර ගොඩ යන්නේ ඊටාම සීමිත පිරිසක් ළමයි. හරි. ඔයා තේරුම් ගන්න. හරි. ඔයා අද දවසේ මෙතන ඉන්නෝම කියන්නේ ඔයා කැම්පස් ගිහිල්ලා ඉවරයි ඇත්තට. ඒ කියන්නේ ඔයාට මම මේ කියන්නේ මේ අද දවසේ හිටපු නිසා කැම්පස් යනවා කියලා. ඔයාට ඒ කියන්නේ කැම්පස් යන්න අදාළ උවමනාව තියෙනවා. කැම්පස් යන්න අවශ්‍ය උවමනාව තියෙනවා. අනිත් ළමයට ඒක නෑ. අන්න එතනින් අපි ඒක තේරුම් කරගන්න පුළුවන්. හරි. ඊළඟට ළමයි කාලා තියෙනවා සර් මුල ඉඳන්ම කරගන්න පුළුවන්. අනිවාර්යයෙන්. හරි. පළවෙනි පාඩමේ ඉඳන් පටන් ගන්න. රිවිෂන් එක පළවෙනි පාඩමේ ඉඳන් පටන් ගන්න ළමයි 9ට විතරයි රිවිෂන්. මම නැවත නැවතත් කියනවා 9ට විතරයි රිවිෂන්. ඒක ඇතුලේ සියලුම තියරි කරුණු ආවරණය වෙනවා. අපි ඉගෙන ගමු. මම ඔයාලට ලබන සතිය දවසක් දෙනවා ෆ්‍රී ඉගෙන ගන්න. ඒ දවසේදී ඉගෙන ගමු. එතකොට ඔයාලට තේරෙයි අඩේ ටියුට් එකේ අර පිටු ගණන් තිබ්බේ ඒවා මේ මෙතන ඔක්කොම තියෙනෝනේ තනි කොලේ ඇතුලේ කියන. හරි. පළවෙනි පාඩමේ ඉදම්මයි පටන් ගන්න. ඒ නිසා don't worry. A to Z සියල්ලම ඉගෙන ගන්න පුළුවන් පළවෙනි පාඩමේ සිට. තේරුණාද? හරි. ඒ අතරේ ළමයි ඔයගොල්ලන්ට තියෙන ප්‍රශ්න අහන්න. හරි. ඊළඟට තමයි මම ඔයාලට මේ තව මේ තියෙන ඉකෝනෝල් මේ ළමයි ආසාවෙන් හදපුවා පහුගිය අවුරුදු වල. හරි. මේ සමහර ඒවා ලස්සන නැති වෙන්න පුළුවන්. ඔය කොල්ලෝ එහෙමත් ඉතින් ආසාවෙන් වැඩ කරනවා. මම ගෲප් වලට දාන්නම් ඉකෝනෝල් ටික. හරි. දැන් අපි යන්නේ printed version එක. දැන් මේ අතින් ලියපුවානේ දැන් තියෙන්නේ. මේ මෙතන මම පෙන්නන්න. හරි. බලන්න. දැක්කද? ආසාවෙන් වැඩ ටික කරගෙන යන්නයි තියෙන්නේ. මේ මීට වඩා ලස්සන ඒවා දැන් තියෙනවා. මං ගාව මට මේකට ගන්න බැරි වුණා. හරි. මේ බලන්න. මේ ළමයා කැම්පස්. හරි. ඒ ළමයා බලන්න මේ අදිෂ්ඨාන මට දැක්කහම මතක් වෙනවා ළමයි. හරි. මේ ළමයාගේ මේ බලන්න ඉතින් තමන්ගේ අදිෂ්ඨානයන්නේ මොකක් කරේ ඒ කියන්නේ තමන්ගේ ආත්ම විශ්වාසය ගොඩනගාගෙන කරපු වැඩක් දැන් ඉතින් අද මේවයි ප්‍රතිඵල තියෙනවා. හරි. ඊළඟට මේ බලන්න. මේ පිරිමි ළමයි ගෑල් ළමයි මේ පිරිමි ළමයිගේ මාතර පැත්තේ ළමයිගේ මට නම මතක නෑ දැන්. රන්දිනු වගේ නම මට මතක නෑ දැන්. හරි. ඔන්න ඕක තමයි වැඩ. හරි. එතකොට ළමයි රිවිෂන් එක ඇතුලේ මම ඔයාලට නැවත කියන්නේ ඉකෝනෝල් රිවිෂන් එක ඇතුලේ වැඩ කීපයක්. A3 කොළ වලින් තියරි ටික කවර් වෙනවා.
verb book එකෙන් අභ්‍යාස ටික කරනවා. past papers පාඩමෙන් පාඩමට past papers පාඩමෙන් පාඩමට කරනවා. හරි. ඊළඟට අධ්‍යාපන අමාත්‍යංශයෙන් පාඩමෙන් පාඩමට හදපු මොඩල් පේපර්ස් තියෙනවා. පාඩමෙන් පාඩමට ඒක පාඩමක් අවසන් වුණාම කරනවා. ඊළඟ ළමයි පාඩම් කීපයකට සැරයක් පේපර් සෙට් එකක් තියෙනවා. ඒව ගැන මෙහෙමයි දැම්ම ඉතින් අර මේ දැන් ඔයා ඉන්නේ පිට රටක. ඔයාට යන්න ඕන මෙහෙ සිරීපාදේ නගින්න ඕන. මම කියලා හරියන්නේ නැහැ. ඉස්සෙල්ලා ඔයා මේ රටට ගෙන්න ගන්න එපා. ඊට පස්සේනේ සිරීපාදේ මෙන්න මේ රූට් තියෙනවා. එහෙම එහෙම කියලා කියන්න ඕන. අර හේදම්ම මං එච්චර දේවල් කියලා තේරුම් ගන්න නැහැ. හරි. අපේ පේපර් සීරීස් එකක් වෙනම යනවා අවසාන වෙද්දී සහ මැද හරියේදී. ඒ වැඩ ටික වෙනම යනවා. හරි. අංක එකටම ඔයා සහ මම අතර විශ්වාසයක් ගොඩනගෙන්න ඕන. ඒක අනිවාර්යෙන්ම ඊළඟ දවසේ මම උගන්වන්න පටන් ගත්තාම මේ වැඩේ සියල්ල සිද්ධ වෙනවා. හරි. ඒ අතරේ ඕගොල්ලෝ ප්‍රශ්න දාලා තියෙනවා. මම ගන්නම්. සතිය දවස් ටිකනේ. හරි. ඊළඟට රිවිෂන් එක ළමයි ප්‍රධාන වශයෙන් අපි ප්ලෑන් කරලා තියෙන්නේ රිවිෂන් පන්තිය සිකුරාද රාත්‍රී බොහෝ විට 7:30. හරි 7:30 8 අතර ඕක දෝලණය වෙන්න පුළුවන්. ඔයා 7:30 ඔළුවේ තියාගන්න. ඒ ටයිම් එකේ තමයි ආරම්භ වෙන්නේ සිකුරාද. හරි රාත්‍රී. එතකොට ඊළඟ ප්‍රශ්නේ සර් රෙකෝඩින් දෙනවද? ඔන්න ඔන්ලයින් ක්ලාස් එකේ ඔයා විසින්ම ඔයාගේ බෙල්ල කපා ගන්න ප්‍රධාන අවස්ථාව. රෙකෝඩින් බලන්න පුරුදු වෙන එක. තමයි අපේ ප්‍රධාන කොන්දේසියක් තියෙනවා. රෙකෝඩින් දෙනවා. අවුලක් නැහැ. හැබැයි ඔයාට රෙකෝඩින් ඉල්ල ගන්න සුවිශේෂී හේතුවක් තියෙනවා. ඒ කියන්නේ ඔන්න අද රෑ 7:30ට පන්තිය තියෙනවා. අද උදේ හරි ඊයේ හරි මට ඔයා කියලා තියෙනවා සර් මේ හෙට රෑ අපේ ගෙදර දාන ගියත්. අන්න ඒ නිසා එන්න වෙන්නේ. හරි මට හෙට විතරක් රෙකෝඩින් එකක් දෙන්න. හරි අන්න ඒ විදියට කලින් අපිව දැනුවත් කරන්න. නැත්තම් ඔයා මොකද්ද දන්නවද කරන්නේ? සමහර වෙලාවට කම්මැලි කමට පන්තියට එන්නේ නැතුව ඉඳලා පස්සේ මැසේජ් එකක් දාලා රෙකෝඩින් ඉල්ල ගන්නවා. එහෙම කරලා බෑලා. ජීවිතේ ඔයා දැන් මේ A level කාලේ පස්සට දාන දේවල් තියෙනවනේ. අගහරියේදී හිර කරගන්න තමයි ඔය කරන්නේ. හරි? ඒ නිසා රෙකෝඩින් දෙනවා නැත්තේ නැහැ. විශේෂ මේ කොන්දේසි මත. හරි? සතිය දවස් 4ෙම මේ නෙමෙයි සෝරි මාසේ දවස් 4ෙම පාට රෙකෝඩින් දෙන්නේ නැහැ. රෙකෝඩින් දෙන ලිමිට් එකක් තියෙනවා. ඒව දැනගෙන තමයි ඔයා ක්ලාස් එකට සම්බන්ධ වෙන්න ඕන. හරි? එතකොට රෙකෝඩින් දෙනවා ඔළුවේ තියාගන්න. නමුත් යම් සීමා කිරීම් යටතේ. ඒ කියන්නේ ඒක අපිට තේරෙන්න ඕන මේ මනුස්සයට මේක මේ ඇත්තටම ප්‍රායෝගිකව ඇතිවෙච්ච ප්‍රශ්නයක්. ඒ නිසා ඔන්න රෙකෝඩින් එක දෙන්න. හැමදාම කම්මැලිකමට රෙකෝඩින් බලන්න ඒව හරියන්නේ නැහැ. ඒවට අනේ දෙයියනේ කියලා වෙන පන්ති තියෙනවා. ඔය ළමයි 1000 2000 වෙනකම් පන්ති තියෙන යන්නේ ඒකකට. හරි ඒ සර්ට ඔයා ගැන ගානක් නැහැ. අපිට වැඩක් තියෙනවා. මෙතන ළමයි එක්කෙනෙක් හිටියම් මෙතන ළමයි 100ක් 200ක් හිටියත් 1000ක් හිටියත් එන හැම ළමයා සම්බන්ධව අපි වගකීමක් ගන්නවා. හරි? අපි මෙතන ඔන්ලයින් ක්ලාස් කාලයක් තිස්සේ කරනවා. එතකොට ඔය එන හැම ළමයා සම්බන්ධව වගකීමක් ගන්න ඕනේ. ඒ නිසා ඔයාට ඕන විදියට වැඩේ කරන්න බෑ. හරි? ඔයා සහ මට දෙන්නම අපි එකක වෙච්ච කොන්දේසි මත මේ වැඩේ කරගෙන යන්න පුළුවන්. හරි? ඊළඟට දැන් මේ ඕගොල්ලන්ගේ ගැටලුත් එක්ක තමයි මේ වැඩේ යන්නේ. සර් මෙච්චර කාල ගියේ ෆිසිකල් ක්ලාස්. ඒත් ඉක්වොන් පොඩ්ඩක්වත් බෑ. ඒ ක්ලාස් එකෙන් අයින් වෙලා සර්ගේ ක්ලාස් එකට එන්න හිතුවා. තාම මාස 8-9ක් තියෙන මුලේ ඉඳන්ම කරන්න පුළුවන් වෙයි නේද? ලොකු අවදානමක් නැත්තම් එක්සෑම් කරගන්න බැරි වෙයි කියලා හිතන ළමයි. මෙහෙමයි. සතියක් දෙකක් යනකම් ඔයාට චුට්ටක් මාව විශ්වාස කරන්න සතියක් දෙකක් ඕනේ දවසක් දෙකක්. ඒ කියන්නේ ඔයා සමහර ළමයි ඉන්නවනේ මෙතන මේ මාව අලුතෙන්ම දැනගන්න ළමයි. දැන් මෙතන අද අයිය කෙනෙකුත් කතා කරනවා. හරි. ඊළඟට කලින් කරපු වැඩ තියෙනවා ළමයි මෙහෙමයි මම එකපාරට මෙතෙන්ට ආපු මිනිස්සෙක් නෙමෙයි. ඔයා සෝෂල් මීඩියා වල චුට්ටක් ගිහිල්ලා බලන්න අපි පන්ති කරලා තියෙනවා. දැනටත් 25 පන්ති දැන් මේ ඕගොල්ලන්ගේ පන්තිය පටන් ගන්න කලින් 25 පන්තියක් තිබ්බා. පේපර් ඩිස්කෂන්. සිලබස් ඉවරයි පේපර් ඩිස්කෂන් නෑ. හරි. එතකොට මේ අපි මේක අකණ්ඩව කරගෙන යනවා. හරි. ඊළඟට මේ වෙන කිසිම පන්තියක වෙන්නේ නැති දෙයක්. හිතන්න ඔයා මගේ පන්තිය තෝරගත්තා. හරි. මම මේ වෙන්න පුළුවන් උපරිම අවදානමක් යටතේ දෙයක් මම මේ කියන්නේ.
මට මොකක් හරි වෙනවා. දැන් ඔයා මගේ පන්ති ආවා. මාව විශ්වාස කරලා මේ ඇහැටවත් දැකපු නැති මිනිස්සෙක් ඔන්ලයින් එකේ හම්බෙලා පන්ති ආවා. මට මොකක් හරි වෙනවා. අපි වෙන්න පුළුවන් නරකම දේ මගේ ජීවිතේ පාන නැතිව. එහෙම හිතු. ඔයා විභාගෙට ඔන්න මෙන්න තියෙන. මොකද වෙන්නේ ඔයාට? ළමයි කිසිම විදිහකට බය වෙන්න එපා. අපි හදලා තියෙනවා LMS එක. හරි. asaicon.com කියලා LMS එකක් හදලා තියෙනවා. මම ඔයාලගේ ගෲප් එකටත් දාන්න. මේ දවස්වල 25 ළමයි එහෙම සෑහෙන වැඩක් ගන්නවා ඒකේ. ඇයි ඒ? අර රෙකෝඩින්ග්ස් එහෙම බලන්න පුළුවන් අමතක වෙච්ච කොටස් එහෙම ඒගොල්ලෝ බල ඔක්කොම දේවල් පුළුවන් කරගන්න. ළමයි ඔයාට වෙන්න පුළුවන් අතිශය අවදානම් තත්ත්වය මට මොකක් හරි වෙන එකද? මට මොකක් හරි වුණත් එතැන් සිට ඔයාට LMS එක අපේ ඉන්ස්ට්‍රක්ටර්ස්ලා ඉන්නවා. LMS එකේ රෙජිස්ටර් කරයි. එතනින් එහාට ඔයාට ඒකේ වීඩියෝස් බලන්නයි තියෙන්නේ. හරි. කිසිම අවධානමක් නැහැ. ඔක්කොම වීඩියෝස් ටික තියෙනවා, PDF ටික තියෙනවා. වැඩේ කරගෙන යන්නයි තියෙන්නේ. ඒ කියන්නේ මම මේ කියන්නේ ඔයාගේ රිස්ක් එක 0. හරි. මට මොකක් හරි වුණත් ඔයාගේ ජීවිතේට මුකුත් වෙන්නේ නැහැ. හරි. අනිවාර්යෙන්ම ළමයි මේ මාස් ගාන ඇතුළතදී අනිවාර්යෙන්ම කරගන්න පුළුවන්. මීට වඩා තව ඉස්සරහට ගිහිල්ලා කරගත්තු ළමයිතුත් ඉන්නවා. ඔයාට මම මේ කියන දේ ඔයාට තාම තේරෙන්නේ නැහැ මම ගුරුවරයෙක් වශයෙන් මේ දේවල් කියන්නේ. හරි? ඔයා පැහැදිලිවම විශ්වාස කරන්න මේ දවස්වල ළමයි ඉන්නවා 90ක් විතර වැඩ කරන්නේ නැති. ඒ අතරේ ඔයාට අද මේ මීටින් එකට එන්න හරි උවමනාවක් ඇති වුණා. මම නැවත නැවතත් කියන්නේ ඔයා එතනම දිනලා ඉවරයි. මෙතන කාලය නෙමේ ගැටලුව තියෙන්නේ. උවමනාව. කාලය නෙමේ ගැටලුව තියෙන්නේ මොකද්ද? උවමනාව. ඔයාගේ පැත්තෙන් ඌමනාව හදාගන්නවා කියන්නේ මගේ පැත්තෙන් ළමයි ඒට විසෙට් වැඩ ටික යනවා නම් ඔයාගේ පැත්තෙන් ඌමනාව තියෙනවා නම් තව මොකද්ද ළමයි මට මොකක් හරි වුණා LMS එකක් තියෙනවා තව මොකද්ද තව මොනවද හරි අනිවාර්යෙන්ම කරගන්න පුළුවන් හරි මම ඒක ඔයාට සති කිහිපයක් ඇතුළත අනිවාර්යෙන් ඔප්පු කරනවා ඒ කියන්නේ යන රිදම් එක ඔයාට තේරෙනවනේ එතකොට ඔයාට සති කිහිපයක් ඇතුළත ඔප්පු වෙනවා අර අපි එක දවසක් ලබන සතිය මම දවසක් ගන්නවා උගන්වන්නේ එතකොට ඔයාට ඉගෙන ගන්න විදිය ගාන්ට සෙට් එක. හරි තේරුණාද? ඊළඟට දැන් ඔයා මේ වෙද්දී හරි ගාස්තු ගැන කියන්නම්. ඊළඟට ළමයි ඔයා මේ වෙද්දි මොකක්කෝ තීරි පන්තියකට ගොඩක් දරුවෝ යනවා ඇති. හරි. දැන් මෙතන ඔයාට ගැටලුවක් අනිවාර්යෙන් ඔයාට මගේ පන්තියට ආවට පස්සේ අපේ පන්තියේ ටෙක්නික් උදාහරණ ඒ ටිකත් එක්ක ගාන්ට ඔයාට මාත් එක්ක තමයි අර ඉගෙනුම් ක්‍රියාවලිය ගොඩනැගෙන්නේ. එතකොට ඔයාට පරස්පර විරෝධී තැන් එන්න පුළුවන් තියරි පන්තියේ ඉගෙනුවේ අරම රිවිෂන් එකේ මෙහෙම වගේ නිකන් මම උගන්වන්නේ එහෙම වගේ නිකන් එකම තියරි කරුණු වුණත් ළමයි ගුරුවරු ගන්න උදාහරණ ඒගොල්ලෝ සමහර දැන් අපේ පන්තියේ ඔය ගුරුවරු වටේ ගිහිල්ලා උගන්වන සමහර දේවල් මම එක උදාහරණයක් කියනවා ඔයාට ඔළුවට ඒක ඔයාට තේරෙයි ආවට පස්සේ නැවත නැවත මං කියන පම්පෝර කියන්න අවශ්‍ය නැහැ අපෙත් තියෙනවා ළමයි තියරි පන්තියක් දැනට යන තියරි පන්තියක් තියෙනවා හරිද ලබන මාසේ තියරි වල ලබන මාසේ තියරි පන්තියේ ඒ කියන්නේ නොවැම්බර්නේ මේ ලැබෙන්න තියෙන. ඒ කියන්නේ හෙටින් පටන් ගන්න මාසේ. තියරි වල අපි පටන් ගන්න ජාතික ගිණුම්කරණයේ පාඩම. ජාතික ගිණුම්කරණයේ පාඩම. ඒකට අපි ටියුට් එකක් කියවනවා. ස්මාර්ට්ම ටියුට් එකක්. ආයෙත් ඉතින් අහන්න දෙයක් නැහැ. ඒ ටියුට් එකට වඩා විෂය කරුණු වැඩිපුර අහන්නෙත් නැහැ. ඒ ටියුට් එකට වඩා අඩුවෙන් අහන්නෙත් නැහැ. ඕගොල්ලෝ යන පන්ති වල වෙලා තියෙන පතරංග ජාතකයේ වගේ තියෙනවනේ හෙන හැනේ. පාඩම් කරන්න ගියාම පිස්සු හැදෙනවනේ. අපේ ඒවා එහෙමයි කියලා අඩු නෑ. හරි විභාගෙට ඕන ප්‍රශ්නයක් ලියන්න පුළුවන් විදියට තමයි මෙතන තියරි කරුණු වෙන්න පුළුවන් මේකේ තියරි කරුණු වෙන්න පුළුවන් ගොඩනැගිලා තියෙන්නේ. හරි. ජාතික ගිණුම්කරණයේ පාඩම පටන් ගන්න. ඒ කියන්නේ වාගේ සිලබස් එකේ පස්වෙනි පාඩම තියරි පන්ති. හරි. අපි මේ ප්‍රධාන වශයෙන් කතා කරන්නේ රිවිෂන් පන්තියක් ගැන. තියරි පන්තිය අපි පටන් ගන්න ජාතික ගිණුම්කරණයේ පාඩමේ ලබන මාසේ. මම ඔයාලට යෝජනා කරනවා ළමයි දැනට ඒකේ තියරි විතරක් එන ළමයිගෙන් අපි අය කරන්නේ රුපියල් 2500ක ගාන. මේ දෙකම එන ළමයිගෙන් මම ගාස්තු කියන්නම් අවසානයේ. හරි. ඊට වඩා ඒ කියන්නේ මේ දෙකටම එන ළමයිට ඊට වඩා ගාන අඩු වෙනවා. හරි. මම ඔයාට යෝජනා කරන මේ අන්තිම මොහොතේ ඔය 25 ළමයි එහෙම ඉන්නවා. 25 ළමයි අර මාව මග හරියදී හම්බෙච්ච ළමයි. ඔයා වගේම රිවිෂන් එකට විතරක් ඇවිල්ලා ඔන්න අන්තිම මාස දෙකේ තුනේ එනවා. අනේ සර් හරියන්නේ නැහැ සර් අරකට ගියාට ඔන්න ඔහෙම තියරි එකටත් එනවා කියලා. එතකොට සමහර විට ප්‍රමාදයි. හරි. රිවිෂන් එකේ ළමයි අපි ලොකු වැඩ කොටසක් කරනවා තමයි. හැබැයි මේකේ අර දැන් ඔයා කොහොමත් තියරි එකකට යනවනේ.
කොහොමත් තියරි එකකට යනවා නම් මම ඔයාලට යෝජනා කරනවා ඒ යන තියරි පන්තිය වෙනුවට අපේ තියරි පන්තිය තෝරා ගන්න ඕන නම් ඔයාලට වඩාත් හොඳ වෙයි. ඒක ඔයාලට තේරෙයි. අඩුම මම ඔයාලට යෝජනා කරනවා මෙහෙම. හරි කමන්නේ. ඒකට යන්න තියරි පන්තියකට යනවා නම් ඒකට යන්න මේකට අඩුම මාසයක් හරි එන්න. පොඩි මුදලක් අමතරව දරලා මේකට මාසයක් හරි එන්න. එතකොට ඔයාට තේරෙනවා හරි. මෙතන තමයි තැන. ඒක ඔයාට තේරෙනවා. හරි. මට ඇත්තටම ඒ කියන්නේ මට කියන්න බෑනේ බෙල්ල මිරික වරන් යකෝ කියලා කියන්න බෑ. හරි. මම මේ ඔයාට එකපාරට හම්බෙච්ච මෙතන ඉන්න බහුතරය ළමයි මාව දන්නවා. නමුත් ඕගොල්ලෝ මේ දන්නේ නැති කීප දෙනෙක් හරි ඉන්න පුළුවන්. එතකොට ඔයා කොහොමද නේද? මේ එකපාරට විශ්වාසයක් ගොඩනගන්නේ ඒ සම්බන්ධව මට අවබෝධයක් තියෙනවා. ඒ නිසා පොඩි ඒ කියන්නේ ඔයා රිවිෂන් එකට කොහොමද එනවනේ. ඊට අමතරව පොඩි මුදලක් දරලා තියරි එකට එන්න. එතකොට ඔයාට සෙට් වෙයි මාසයක් යද්දි ඔයාට අහු වෙනවා හරි. මෙතන තමයි වැඩ. වැඩේ ගොඩ දාගන්න තියෙන තැන කියලා. තේරුණාද? හරි. එතකොට ළමයි තියරි පන්තිය අපි යන්නේ මේක සිකුරාදනේ. තියරි පන්තිය අපි යන්නේ අඟහරුවාද. අඟහරුවාද ඒකත් රාත්‍රී තියෙන. අඟහරුවාද රාත්‍රී 7:30ට. හරි. ඊළඟට මං මෙතන තාම කිව්වේ නෑ පේපර් ක්ලාස් එකක් ගැන. පේපර්ස් කරනවා ළමයි. පොඩ්ඩක් ඉන්න. ඔයගොල්ලෝ ප්‍රශ්න අහලා තියෙනවා. හරි. පේපර් ක්ලාස් එකක් යනවා. නමුත් මම නොවැම්බර් මාසේ පටන් ගන්න නැහැ ළමයි පේපර් ක්ලාස් එකක්. මොකද පේපර්ස් කරන්න ඔයාලට විෂය කරුණු ටිකක් තියෙන්න එපේ. දෙසැම්බර් මාසේ ඉඳන් තමයි පේපර්ස් පටන් ගන්න. හරි. ඒකට වෙනම වැඩපිළිවෙලක් තියෙනවා ළමයි. අපි පන්තිය පටන් ගත්තට පස්සේ ඒ වැඩපිළිවෙල සාකච්ඡා කරමු. පේපර්ස් කරනවා ළමයි. දැනට 25 ළමයිට අපි පේපර්ස් කරලා තියෙනවා. මට ගණන් කරගන්නවත් බැරි මට්ටමේ ගානක් නිකන් 40කටත් වඩා. මම මේ කියන්නේ ෆුල් පේපර්ස්. අර පොඩි පොඩි පේපර්ස් උන් නෙමෙයි. ෆුල් පේපර්ස්. එතකොට අති විශාල සංඛ්‍යාවක් කරනවා. ඒව බලලා දෙනවා ලකුණු වගේ යනවා. වෙන වැඩපිළිවෙලක් තියෙනවා. මෙතෙන්දි දැන් ඔයාට මේක අහලා එපා වෙනවා. හරි. ඉස්සෙල්ලා අපි මෙහෙම කරමු. වැඩේ සම්බන්ධව පොඩි අවබෝධයක් ගමු. ඊට පස්සේ ඔයාගේ තියෙන ප්‍රශ්න ගැටලු දැන් මට කියලා निराකරණය කරගමු. ඊට පස්සේ අපි අර එක දවසක් මම ඔයාලට ෆ්‍රී උගන්වනවා. ඒ දවසේ ඉගෙනුම් රටාව පිළිබඳ අවබෝධ කරගමු. ඊට පස්සේ මාසයක් විතර පන්ති ඉඳලා ගාස්තු ගෙවමින් පන්ති ඉඳලා හරි ඔයාට අර වැඩේ සෙට් වෙනවද කියලා අනිවාර්යෙන් හරියනවා. මම මේ කියන්නේ අර මම නොදන්නා ළමෙක් විදිහට මම උපකල්පනය කරලා ඉඳලා හරි අවුලක් නැහැ කියන තත්ත්වයට ඇවිල්ලා ඊට පස්සේ දිගටම වැඩේ කරගෙන යමු. හරි. ඊළඟට ඔයාට තේරෙයි ඒ කියන්නේ මේ කොහොමද පේපර්ස් කරන්නේ අනම්මනම් ඔක්කොම ටික තේරෙයි. හරි. තමයි ගැටලු අහලා තියෙනවා සෑහෙනවා. මං ඒ ලෙවල් අතහැරලා හිටියේ මං සෙකන්ඩ් ෂයි කරන්නේ මං 2024 ගියා මං අතහැරලා තිබ්බා. මට ආයෙ මුල ඉඳන් කරගන්න ඕනේ සර් මට කිසිම ගැටලුවක් කරගන්න එපා ළමයි. අනිත් එක මෙහෙමයි. දැන් රිවිෂන් එකේ මුල ඉඳන් කරනවා පාඩම්. හරි? රිවිෂන් එකේ මුල ඉඳන් කරනවා පාඩම්. මේ තියරි එක ළමයි ඔයාට සයිට් සපෝට් එකක්. මේක ඔයාට තේරෙයි ළමයි එකම පාඩම මේ තියරි රිවිෂනුයි දෙපාරක් කරාම තමයි ඔළුවට හොඳට සෙට් වෙන්නේ. හරි? දැන් මේක මෙහෙමයි. පහුගිය පාඩම් අපි කරලා ඉවරයි. 1 2 3 4 පාඩම්. නමුත් පස්වෙනි පාඩමේ ඉඳන් ඉස්සරහට යන්න පුළුවන්. ඊළඟ ප්‍රශ්නේ. මම මුල පාඩම් දන්නේ නැහැ නේ. එතකොට පස්වෙනි එකේ ඉඳන් අල්ලගෙන යන්න පුළුවන්ද? පැහැදිලිවම පුළුවන්. මේ පාඩමට ළමයි මුල පාඩම් වල දේවල් සම්බන්ධ නැහැ. හරි? මේ පාඩමට මුල පාඩම් වල දේවල් සම්බන්ධ නැහැ. පැහැදිලිවම මේක ඉඳන් අල්ලගෙන යන්න පුළුවන්. හරි? එතකොට තියරි පන්තියත් ඔයාට මේ හොඳ තැනකින් පටන් ගන්න පුළුවන්. රිවිෂන් එකේ අපි පළවෙනි පාඩමේ ඉඳන්ම යනවා. 12 වසරේ පළවෙනි පාඩමේ ඉඳන්ම යනවා. එතකොට ගැටලුවක් එන්නේ නැහැ. ඊළා ළමයි ඔයගොල්ලන්ගේ වාර විභාග ෆෝකස් කරලා විශේෂ වැඩසටහන් යනවා. ඔයගොල්ලන්ට අනිවාර්යයෙන්ම කරගන්න පුළුවන්. හරි. දැන් මම ළමයි ඕගොල්ලන්ගේ මීට කලින් අවුරුද්ද ඒ කියන්නේ 2024 ඒලෙව කරපු දැනට කැම්පස් සිලෙක්ට් වෙලා ඉන්නේ මගේ දක්ෂ දරුවෙක් ඉකෝන් වලට ඒකක් ගත්තා. ළමයට මං කතා කරනවා ඕගොල්ලන්ට පොඩ්ඩක් කතා කරන්න කොහොමද ඒ කියන්නේ දැන් ඕගොල්ලන්ට මේ කාලේ ඇතින්ද කරගන්න පුළුවන්ද ඕගොල්ලන්ටත් ගැටලුවන්නේ දැන් මෙතන මං විතරයිනේ කිව්වේ හරි ඒ නිසා මේ මං දරුවෙක් සම්බන්ධ කරගන්නවා හරි මේ ඉන්නේ ජනක 2024 A level batch එකේ මගේ පන්ති ආපු දරුවෙක් හරි එතකොට මේ වෙලාවේදී මේ මම අපේක්ෂා කරන්නේ ඕගොල්ලොන්ට උදව්වක් විදියට තමයි අයියව මීටින් එකට අයියගේ වැඩ කටයුතුත් පස්සේ ගෙන්න ගත්තේ ඕගොල්ලොන්ට මේ මොනවද අයියගේ පැත්තෙන් දැනගන්න ඕන දේවලුත් අහන්න එමීට ඒ අතරේ මේ අයියටත් මොනවා හරි දේවල් ටිකක් කියන්න ඇති කෝන් නෝල් එක සම්බන්ධවනේ
ජනක කියන්නකො ඉස්සෙල්ම ඉතින් මේ මොනවද ප්‍රතිඵලයේ ඉකෝන් වලට මේ මමනේ කිව්වේ මොනවද? ඒකත් තියස ඒකක් තියෙනවා. එතකොට අපිට තේරෙලා ඉන්නේ දැන්. ඉකෝන් නෝල් එක හැදුවද අංක එකට? ඔව් සර් අනිවාර්යෙන් අදලා විත්තිය ගහන් මෙතනම තිබ්බේ මෙතන ඉස්සරහා විත්තිය තිබ්බේ. ආයෙ කොහොමද නෑ. උදව්වක් වුණාද ඔයාට මේ ඒ සම්බන්ධව? ඒ කියන්නේ දැන් මම ළමෙක් විදියට ඉකෝන් නෝල් එක අත්විඳලා නැහැ. මම ඉගෙන ඔව්. ගන්න කාලේ මම හදාගත්තු එකක් තියෙනව නැත්තේ නැහැ. ළමයෙක්ගේ පැත්තෙන් ඔයාට කියන්න බලන්න මේ අපේ නංගිල මල්ලිලාට ඔයාගේ අදහස් කීපයක් ඒකේ කොහොමද වටිනාකම සම්බන්ධව? ඇත්තටම ඉකෝන් වල එක නම් මාර පට්ට සපෝට් එකක් වුණා මගේ විභාගෙට. කියන්නේ දැන් පේපර් කරන අතරමඟ ওই සමහර තැන් අමතක වෙනවා. ඒතකොට ඉක්මනට මතක් කරගන්න ඔළුව හැල්ලා උඩ බැලුවා. ඒ නිර්වචනය මෙතන තියෙනවා. ඒ කියන්නේ හර නිර්වචන අර වටේ යන්නේ නැතුව අතරමඟ වචන නැතුව ලස්සන කරන්න වගේ නිර්වචන නැතුව ඒ හර සංකල්පෙට ඒ නිර්වචනේ ලකුණු දෙන ඒ භාගයට ලකුණු දෙන ගාන නිර්වචනේ ඉකෝන් වල එකේ තිබ්බා. ඉතින් අමතකුත් නෑ නිතරම දැකෙන ඉඳන් මතක තිබ්බා. ඔය සාමාන්‍ය සැපියුම් මිල්ලුම් වගේ වක්‍ර අඳිද්දි වක්‍රමම හරි අමාරුයි මම මතක තියාගන්නේ ඒවා ඔය ඇඳලා ඔය කෝන්වෝල් එකේ දැකලා දැකලා තමයි මතක තියාගෙන හිටියේ. ඇත්තටම මේ කෝන්වෝල් එකේ ඉඳලා ගොඩක් සපෝට් එකක් ආවා මට. තියරි ටියුට් එක සම්බන්ධව කොහොමද ජනක කියන්නේ? ඒ කියන්නේ දැන් ඔයා දැකලා ඇති අනන්තවත් ඔයාගේ යාළුවන්ගේ පන්ති වල තියරි ටියුට් ඊළඟට ඒවයි පේපර්ස්. එතකොට අපේ තියරි ටියුට් කොහොමද ස්ටෑන්ඩඩ් එක? අපේ සමහර විට කවරේ නම් ලස්සන නැති වෙන්න පුළුවන්. ඊළඟට පේපර්ස් වල කොහොමද ස්ටෑන්ඩඩ් එක? ඒ සම්බන්ධව මොනවද ඔයාලට කියන්න තියෙන්නේ? ඇත්තටම තියරි පන්තිය හරි මම ඉස්සෙල්ලත් කිව්වා වගේ හරි සංකල්පෙටම ඉගෙනුවා. අර දැන් තියරියම පාඩම් කරද්දී අපිට අර ගොඩක් වචන එහෙම අර ගොඩක් විස්තර තියෙද්දී පාඩම් කරන්න අමාරුයිනේ. මතක තියාගන්න අමාරුයි කම්මැලි ඊට පස්සේ එනවනේ. සර් එමනේ සර්ගේ තියරි ටියුට් එක හරි නිර්වචනයේට අර රූපද ඊට පස්සේ ප්‍රශ්න අතරමඟ ඊට පස්සේ MC ටියුට් එකේ මේ අදාළ කොටසට MCQ තියෙනවා සමහර පරණ ප්‍රශ්න තියෙනවා. ඒ වගේ ඇත්තටම තියරි ටියුට් එකෙන් තියරි අර ඔළුවේ රඳවා ගන්න. ඒ කියන්නේ හදිස්සි හරි නිර්වචනය අමතකුණත් නිර්වචන අපිට අර ලකුණු ලබා ගන්න පුළුවන් තරම් ගොඩනගා ගන්න තරමට අපිට තියරි එක ඇත්තටම මේ පොතෙන් ආවා ඔළුවට. ඒක ඇත්තටම හොඳ තියරි පොතක්. ඒ වගේ තමයි කොම් කරගත්තේ. ඔව්. මේ වැඩි කාලේ ඉස්කෝලේ නෑ ඔව් පන්තියෙන් තමයි. මේ කාලේ ඇතිවේද ජනක දැන් මේගොල්ලෝ අහන ප්‍රශ්නේ? දැන් මම දන්නවා පැහැදිලිවම කරගන්න පුළුවන්ද ඔන්න ඕවා අහන ප්‍රශ්න මේගොල්ලන්ට පොඩ්ඩක්. ඒ කියන්නේ මම කිව්වට වැඩක් නැහැනේ. ඔයා ඒක අත්විඳපු ළමෙක් විදියට ඔයාගේ පැත්තෙන් කියන්න කොහොමද මේ කාලේ ඇතිද? කොහොමද ඔයාගේ පැත්තෙන් තව උපදෙස් ටිකක් ඇත්තටම ළමයින්ට කියන්න? ඇත්තටම අර සර් කියන වගේ ඔයාට ඇත්තටම ඕනේ උනන්දුව විතරයි. මාසෙද මාස 3ද මාස 6ද ඒක ප්‍රශ්නයක් නෙවෙයි. ඔයා උනන්දුව තියෙනවා නම් ඔයාට ඒ කැපවීම කරන්න පුළුවන් නම් ඒ නිදා ගන්න නැතුව හරි නිදිමල්ලද ඔයා උදේ නැගිටලාද රෑ වෙනකන් ඉඳලාද කෝපි පීලාද ඒ කොහොම හරි කරලා සර්කිට් ටියුට් කරලා ওই කෝන්වෝල් එක ගහලා ඒ තියරි පාඩම් කරලා කරා නම් ඇත්තටම මාසෙන් මාස දෙකෙන් හෝ තුනෙන් ඔයාට ඔය කරන්න පුළුවන්. ඇත්තටම කැපවීම හා උනන්දුව තමයි මෙතන තියෙන ලොකුම දේ. මට ඒක තමයි ඔයාගේ දෙන්න තියෙන පැත්තෙන් කොහොමද අනිවාර්ය ලොකුම ජනක? ඒ කෙලෙස. කියන්නේ පාස් පේපර්ස් එහෙම කරාද ඔයා? කොහොමද කරේ? ඔව් ඊළඟට මොනවා හරි උපදෙස් ටිකක් නංගිල මල්ලිලාට. සර්ගේ අර පාඩමෙන් පාඩම පාස් පේපස් දෙනවා ඒව කරා ඊට පස්සේ පාඩමෙන් පාඩම ඉවර වෙලා A-level questions පාස් පේපර්ස් කරා සර්ගේ මොඩල් පේපර්ස් තිබ්බා MCQ ඒවා වෙනම කරා සර් දවසෙන් දවස අමතක නොවෙන්න දුන්නා. ඒවා ඇත්තටම මේ ගොඩක් මතක තියාගන්න මතකයේ රඳව තියාගන්න. ඒ කියන්නේ අමතක වෙන්න නොවෙන පොඩි සුළු කරුණුනේ සමහරක් අයට විභාග වලට පස්සේ එනවා. ඒවා මතක තියාගන්න වක්‍ර අඳින්න ඒ වගේ ගණන් සූත්‍ර ඒවා ඇත්තට මතක තියාගන්න පේපර්ස් කරලා තමයි ඒවා මතක තියාගත්තේ. නැත්තම් හරි අමාරු නමට ඔව්. පේපර්ස් කරලා පාස් පේපර්ස් කරලා මොඩල් පේපර්ස් කරලා තමයි මතක තියාගත්තේ. ඔව් දැන් අර ඉගෙන ගන්න කරුණු ටික ඇත්තටම ඔය පේපර්ස් වල කතාව වෙනම කතාවක් නේ. මතක තියාගන්නත් එපා. ඔව්. සර් කියන ඉස්සර ජනකට මේ පන්තිදී මට මතකයි සර් කියනවා තියරි ඉගෙන ගත්තට විතරක් මදි ඒක ලියන්න එක විදියක් තියෙනවා කියලා. අන්න හරි. ඒ ලියන විදිය හරියට දන්නේ නැත්නම් කොච්චර ලිව්වත් වැඩක් නැහැ පිටු ගණන් ලිව්වත් වැඩක් නැහැ. ඔයාට උනත් ලියන අත්දැකීම් විදිය ඇතිනේ දන්නේ. සමහර විට ඔයාගේ යාළුවෝ ඇති මේ තීරි දැනුම ඔයාටත් වඩා ගොඩාක් ඇති සමහර විට. නමුත් පේපර්ස් වල ලකුණු අඩුයි. එහෙම ඇතිනේ ඔව් අත්දැකීම්. ඔව්. අනේ ඒක ඔව් ඒ කියන්නේ වගේ අපි ගොඩක් පේපර්ස් අත්දැකීම් වලට වෙන තියෙනවා. වටිනාකමක් දෙනවා.
මේ අපි වැඩි වෙලා ඔව්. ගන්නතු ඉතින් ජනකට ඉතින් බොහොම ස්තුතියි අවසාන වශයෙන් මොන හරි නංගිල මල්ලලාට කියන්න අමතර දෙයක් ඉතුරු කරේ නෑ හැබැයි මොනවාරි කියන්න තියෙනවා නම් කියන්න. ඇත්තටම නංගි මල්ලි වල කියන්න තියෙන සර්ත් එක්කම ඉන්න පේපර්ස් කරන්න සර් ප්‍රශ්න අහන ඕන වෙලාවක උත්තරයක් දෙනවා සර්ට ඒ වෙලාවේ බැරි වුණත් සර් කොන හරි වෙලාවක කොහොම හරි උත්තරයක් දෙනවා මාත් ඒ අත්දැකීම් මමයි කියන්නේ සර්ගෙන් සමහර කර රෑ 11 12ටත් ප්‍රශ්න අහලා තියෙනවා ළමයාට යාළුවොත් එක්ක කුප්පි දාද්දිත් කතා කරනවා සර්ට ඉතින් මේ සර්ත් එක්කම ඉන්න පේපර්ස් කරන්න ඇත්තටම පේපර්ස්ම කරන්න එතකොට ඔයාලට උත්තර මතක තියාගන්න ඕන අර නිර්වචනයේ ලකුණු ගානටම ලියනවා ලේසි. ඒතර කාලෙත් ඉතිරි ඔයාලට ලකුණුත් ලබා ගන්න පුළුවන්. ආට ඒ පැය ගානේ උපරිම ප්‍රයෝජනයක් ගන්න පුළුවන්. ඔයාගේ එතකොට අර අනිත් විෂයන් වලට ඕනාට වැඩි අවධානයක් යොමු කරන්නත් පුළුවන්. එතකොට ඔයා කාලේ ගොඩක් efficiently ඔයාලට පාවිච්චි කරන්න පුළුවන්. මට ඉතින් ඒක තමයි මගේ තියෙන්නේ උනන්දුවෙන් වැඩ කරන්න. ඔයාලට පුළුවන් බැරි දෙයක් නැහැ. ඉතින් සර්ත් එක්කම ඉන්න කියලා තමයි කියන්නේ. හරි හරි ජනක නම් බොහොම ස්තුතියි වාගේ මේ දවස්සල වැඩත් එක්ක මේ අපේ නංගිල මල්ගල වෙනුම් වාගේ මේ පොඩි අදහසත් දක්වන්න ආවට බොහොම ස්තුතියි මේකොල්ලො මේ චැට්ටකට දාලා තියෙන වාට ස්තුති කරලා සමාරය සෑහන බයින් ඉදල දයනවා කොහොමද කරගන්න වගේ අදහසක් තැගේකොලට ඒක යම්තා දුරග නිරාකරණය වෙලා තින වාට බොහොම ස්තුතියි අපි නැවත දවස ගමුවම් හරි Thank you, sir. ඔන්න එහෙනම් ළමයි බයන්න දෙයක් නැහැ පේපර්ස් වලට වෙන කේස් එකක් තියෙනවා හරි පේපර්ස් වලට වෙනම ප්ලෑන් එකක් තියෙනවා අපේ මේවා ඒක බයවෙන්න එපා ඒක ඉස්සරහට යද්දි තමයි ඒක මේවාට තේරෙන්නේ මොකද ලබන මාසේ ඒ කියන්නේ නොවැම්බර් මාසේ නම් මම පේපර්ස් කරන්න සූදානම්ක් නැහැ ලොකුවට තියරි ටියුට් එක ඇතුලේ ප්‍රශ්න තියෙනවා ඒවා හරි ඊළඟට බර්බ් බුක් එකේ ප්‍රශ්න කරනවා ඒවා ප්‍රශ්නනේ නමුත් අර මේ පේපර්ස් වලට ෆෝකසින් එක අපි හදන්න යන්නේ දෙසැම්බර් මාසේ ඉඳන් ඊට පස්සේ අවසාන වෙන්න පේපර් සීරීස් එකක් තියෙනවා ඒ වැඩ කටයුතු ටික කරගෙන යන්න පුළුවන් හරි හරි කියන්නම් හරි තීර ක්ලාස් එකට කොහොමද සම්බන්ධ වෙන්නේ ගාස්තු සම්බන්ධව ඕනේ ඊළඟ ගැටලුව තමයි පේපර් ක්ලාස් එක කවද්ද තියෙන්නේ කියලා අහලා තියෙනවා මේ මාසේ ඔහොම ඉමු හරිද පේපර්ස් ලියන්න ඔයාට දැනුමක් හදාගන්න ඕන හරි දැනුම හදාගෙන අපි දෙසැම්බර් මාසයේ සිට පේපර්ස් වලට පොඩ්ඩ බර තැබීම කරමු මගේ ඔළුවේ ඒ සම්බන්ධව ලොකු අවබෝධයක් තියෙනවා හරි ඊළඟට ඔයා බය වෙන්න එපා සතියෙන් සතියට මාසෙන් මාසෙට මොනවද කවර් කරන්න ඕන කොටස් අනම්මනම් සියල්ලම ප්ලෑන් එකක් අපි හදලා අවසන් මේ වෙද්දි හරි ඒ කියන්නේ තව මාස 3කින් 4 වෙනි සතියේ මොනවද කරන්න කියලා ඔයා මගෙන් අහුවොත් අපි ගාව තියෙනවා මොනවද කරන වැඩ පිළිවෙල කියලා ඒක දැන් මම මේ වෙලාවේදී ඔයාලට කිව්වට වැඩක් නැහැ නේද නිකන් මං කියාගෙන යන මේ සතිය මේක වැඩක් නැහැ හරි අපේ ප්ලෑන් එක හදලා අවසන් කවද්ද පේපර්ස් කරන්න ඒ සියල්ල හදලා අවසන් ඔයාට පිළිවෙලට පන්ති ටිකට ඉදලා වැඩ කරගන්නයි තියෙන්නේ හරි තියරි වලටත් ඕගොල්ලන්ට සහභාගී වෙන්න පුළුවන් ළමයි රිවිෂන් ඉකෝන් නෝල් රිවිෂන් එකට විතරක් ඔයා සහභාගී වෙනවා නම් අපේ මාසික අය කිරීම 2500ක් විතරයි හරි තියරි පන්තියට විතරක් එනවනම් අය කිරීම 2500යි මං එහෙම ඔයාට යෝජනා කරන්නේ නැහැ හරි එතකොට මේක මට කපන්න සිද්ධ වෙනවා හරි මේ රිවිෂන් කියන්නේ ළමයි දැන් ඊට පස්සේ මාසේ ඉඳන් අපි පේපර්ස් පටන් ගන්න ඕනේ එතකොට පේපර්ස් ප්ලස් රිවිෂන් තමයි හරි ඔයා රිවිෂන් උත් එනවනම් ඒ අතරේ අපේ තියරිත් එනවනම් එතකොට ඔයාගේ අය කිරීම ළමයි 1300ක් පමණයි. එතකොට මාසිකව ඔයා ගෙවන්න ඕන රුපියල් 3800ක් පමණයි. මාසිකව ඔයා ගෙවන්න ඕන මුදල. හරි. රුපියල් 3800ක් පමණයි. හරි. එතකොට මෙතන ඉඳන් මේකට එද්දි ඔයාට තේරෙනවා පොඩි ඔයාට සැලකිය යුතු ගාණක් වෙන්න පුළුවන් නැත්තේ නැහැ. නමුත් මේකත් එක්ක බලද්දී සාපේක්ෂව පිරිවැය අඩුයි. හරි. මොකද වෙනම පන්ති යන ළමයිකින් අපි 2500ක අය කිරීමක් කරන්නේ. එතකොට මේ ඕකයි කතාව. හරි. ගැටලු නෑ දැන් අපි දෙසැම්බර් මාසේ පේපර්ස් පටන් ගත්තාම ඒවට වෙනම අය කිරීම කරන්න නැහැ බය වෙන්න එපා. කොහොම හරි රිවිෂන් එක ඇතුලේ පේපර්ස් වල වැඩක් තියෙනවා. හරි.
දැන් ලබන මාසෙන් මම පේපර්ස් කීපයක් එවනවා බුක් එක එනවා. ඒ වැඩ ටික තියෙනවා. හරි. පළවෙනි පාඩමට අදාළ පේපර්ස් ටික එවනවා. ඒ වැඩ ටික යනවා. හරි. අර පේපර්ස්ම කියලා ඔය දැන් ඕගොල්ලෝ පන්ති වල කරන්නේ මේ සිල්ලර පේපර්ස් කරන්නේ. හරි. නිකන් සීනි බෝල ඒව කරන්නේ. ඔයාව රවට්ටන්නේ කරන්නේ. හරියම පේපර්ස් අපි පටන් ගන්නවා දෙසැම්බර් මාසෙ ඉඳන්. එතකොට ඔයාලට වැඩේ තේරෙයි. හරි. එතකොට අපි වෙනම ආය කිරීමක් කරන්නේ නැහැ, බය වෙන්න එපා. හරි. රිවිෂන් තේරේ දෙකම එනවා නම් ඔයාගේ මාසික ආය කිරීම ළමයි 3800ක් විතරයි. හරි. ඔයා මතක තියාගන්න. අද තමයි ඔයාගේ ජීවිතේ වෙනස් කරගන්න ඕන නම් වෙනස් කරගන්න අවශ්‍ය දවස. හරි. අද තමයි ඔයාගේ දවස. ඔයා මෙච්චර කල් නිකන් යන්නම් වාලේ පන්ති ගියා නම් ඉගෙන ගන්නම් වාලේ ඉගෙන ගත්තා නම් දැන් ඔයාට ඕන දේ කරන්න. හරිද? ඕගොල්ලෝ ගොඩක් ළමයි ඉන්නවා නිකන් අර මම මේ මොටිවේෂන් කතාවක් නෙමෙයි කියන්නේ. ඔයා ලොජිකලි හිතන්න ඕන දේවල්. අද පන්තියේ වුණාට පස්සේ ඔය මං කියපු දේවල් ඔයා පොඩ්ඩක් හිතන්න ඕන විනාඩි 5ක් 10ක් අරගෙන. ඔයා තර්කානුකූල මිනිස්සෙක් වෙන්න. හරි? මෙච්චර කල් ඔයා සමහර දේවල් කරලා තියෙන්නේ ඔයාට ඕන නිසා නෙමේ, කරන්න ඕන නිසා. ඒ කියන්නේ ඉස්කෝලේ ගියේ ඔයාට සමහර විට ඉගෙන ගන්න ඕන නිසා නෙමේ. ඉස්කෝලේ යන්න එපා. ඒ නිසා ගියා. පන්ති ගියේ ඔයාට ඉගෙන ගන්න ඕන නිසා නෙමේ. පන්තියකට මොකක් හරි එකකට යන්න එපා. ඔයා දන්නෝ ඔයා ගැන. හරි. ඔයා දන්නෝ ඔයා ගැන. ඔයා පන්ති ගියේ 100ට 100ක් ඉගෙන ගන්න අරමුණේ නේ. මොකක් හරි පන්තියකට යන්න එපා. ඒකනේ අර ප්‍රසිද්ධ පන්තියක් මොකක් හරි සමහර විට තෝරගත්ත. ඒ මොකක් හරි ඒකටනේ යන්න ඕන. අද ඉඳන් මයින්ඩ්සෙට් එක වෙනස් කරගන්න. හරි. දැන් අර අපේ ඔයාගේ අර අපේ කැඩිච්ච වාහනේ ඒක හොඳ සුප්‍රී ප්ලේන්ට් එකක් දාපු ෂයින් වෙන වාහනයක් බවට පත් කරගන්න යන්නේ. ඉස්සෙල්ලම අර ඔයාගේ තියෙන මලකඩ ටික අනම්මනම් සුද්ධ කරගන්න ප්ලීස්. හරි. අපි මේක මේ ඉස්සෙල්ල ඔයාගේ මයින්ඩ්සෙට් එක හදාගෙන ඔයා උවමනාවෙන් ඉගෙන ගන්න පටන් ගමු. මං කන්සෙප්ට් ගොඩාක් කියනවා දවසින් දවස. ඔයා කොහොමද මේ වැඩේ කරන්න මේක කරන්න ටෙක්නික් කියනවා ඉස්සරහට. දැන් අද දවසේ මං ඒවට වෙලාව යොදවන්නේ නැහැ. එතකොට ඒ සියල්ලමත් එක්ක ඔයාගේ මයින්ඩ්සෙට් එක හැදෙනවා. මේක ළමයි මනසත් එක්ක වැඩක්. මේකට හැකියාව වැඩක් නැහැ. මගේ ඕන තරම් ළමයි ඉදලා තියෙනවා ළමයි. එක ළමෙක් ඉදලා තියෙන එක ළමෙක් නෙමෙයි ළමයි කීපයක් ඉදලා තියෙන ඉස්කෝලෙන් A level කරන්න දෙන්න බෑ කිව්වා. ඉස්කෝලෙන් A level කරන්න දෙන්න බෑ කියපු ළමයා අර ගණන් වලට අනම්මනම් ඉතිහාසයට 100 අනම්මනම් ඉල්ලනවනේ. උන්ට ඒව තිබ්බේ නැහැ. ප්‍රයිවට් A level දාලා ඒ තුනක් අරගෙන කැම්පස් ගියා. එහෙම ළමයි ඉන්නවා. එතකොට ඔයා තේරුම් ගන්න මේක මේ ඉගෙනීමේ හැකියාව නිකන් අමුතු දෙයක් මේ මුලේ තියෙන්න ඕනේ ඒව නෙමෙයි. ඉගෙන ගන්න උවමනාවක් තියෙන. එච්චරයි. උවමනාව කියන වචනේ විතරයි මෙතන වැදගත්. හරි. උවමනාව තියෙනවා නම් වෙන ඕන දෙයක් කරන්න පුළුවන්. ඔයාත් එක්ක මම ඉන්න. ඔයාට ඕන වෙලාවක ප්‍රශ්නයක් අහන්න පුළුවන් මගෙන්. හරි. පන්තියේ හරියට ඉගෙන ගන්න පුළුවන්. ඊළඟට ඔයාට මොනවා හරි ඒ කියන්නේ මම කිව්වේ මට මොකක් හරි වුණත් ඔයාට ඉගෙන ගන්න වැඩ ටික මම හදලා තියෙනවා. වෙන කොහෙද ළමයි එහෙම පන්තියක්. හරි. වැඩ සියල්ලම අපි ලකලෑස්ති කරලා තියෙනවා. ඔයාට ඉගෙන ගන්න විතරයි තියෙන්නේ. හරි. අවසාන කරන්න තමයි මගේ සූදානම. මොනවද ගැටලු? අන්න ටියුට් කොහොමද එන්නේ? ඒකත් ඇත්තනේ. ඔව්. ළමයි ටියුට් ටික අපි එවනවා ඔයාට ස්පීඩ් පෝස්ට්. හරි. ඊළඟ ප්‍රශ්නේ දැන් වෙන පන්ති වල ටියුට් ටික සල්ලි දීලා නිකන් එහෙම නැහැ. ඔයා අර කියපු ගානට සතයක්වත් අමතරව ගෙවන්න ඕනේ නැහැ. ටියුට් වලට ටියුට් ටික එවන්නේ ඒ සියල්ලම ඒක තුල ඇතුළත්. හරි. ටියුට් ටික ගෙදෙට්ටම අපි එවනවා. හරි. තියරි ටියුට්, රිවිෂන් ටියුට් සියල්ලම අපි ගෙදෙට්ට එවනවා. ඔයාට අමතරව ගානක් දරන්න දෙයක් නැහැ. හරි. තව අමතර ගානක් ගෙවන්න දෙයක් නැහැ. තියරි රිවිෂන් ඔක්කොම ටියුට් ටික ඔයාගේ ගෙදෙට්ට හම්බ වෙනවා. තේරුණාද? හරි. ඒ නිසා ඒක ගැටලුවක් කරගන්න එපා. යසිරු අපි ක්ලාස් තියෙන දවස් කිව්වනේ. හරි. අපි ගෲප් එකේ ළමයි ඔය ගෙවීම් සම්බන්ධ ඒ කියන්නේ කවද්ද ගෙවන්න ඕන, ඒ සම්බන්ධ දේවල් කවදට කලින්ද ගෙවන්න ඕන, රෙජිස්ටර් වෙන්න ඕන කවද්ද, මේ ඒ සියල්ලම කියනවා. මේ ඕගොල්ලෝ පස්සෙද කොහේ ඇවිල්ලා තියෙන්නේ? අනේ අපි දින කිව්වම රිවිෂන් ක්ලාස් එක තියෙන්නේ සිකුරාදා රාත්‍රී 7:30. තියරි ක්ලාස් එක තියෙන්නේ අගහරුවාදා රාත්‍රී 7:30. මෙන්න දින. හරි. හරි.
ඔය මේ ඔයාගේ යාළුවෝ යනවා ඇති සමහර විට රෑ 10ට විතර පටන් අරන් පාන්දර 2 3 වෙනකන් නෝට් ලියන. එහෙම පන්තියක් නෙමෙයි මේක හොඳේ. නෝට් ලියන්න අපි අනවශ්‍ය කාලයක් ගත කරන්නේ නැහැ. ඔයාට තව ඉස්සරහට යද්දි තේරෙයි ළමයි තාම ඕගොල්ලෝ ඇත්තටම කිව්වොත් කිසිම අවබෝධයක් නැහැ මේ සම්බන්ධව. හරි. ඔයාට මේ ඔයයි ඔයාගේ යාළුවයි අතර වෙනස තේරෙන්නේ විභාගේ ඔන්න මෙන්න තියෙන. ඇයි ඒ පන්ති ගිහිල්ලා කෙලවගෙන අන්තිම මොහොතේ පාඩම් ඔක්කොම උගන්වන්න. හරි පේපර්ස් හරියට කරලා නැහැ. බුදුන් මේ මට එහෙම කොච්චර දැන් මේ මෑතකදී මම මේ පන්තියක් බාරගත්තා මේ පන්තියේ එක ටියුට් එකකවත් එක තියරි ටියුට් එකකවත් පාස් පේපර්ස් නැහැ. ඒ කලින් මට කලින් උගන්වපු සර් මම ජීවිතේට එහෙම සර් කෙනෙක්ගෙන් අපේක්ෂා කරේ නැහැ. ඒ කියන්නේ මම ඕන සර් කෙනෙක් පාස් පේපර්ස් කරන ඕනේ වගේ අදහසකින් තමයි මං හිටියේ. නමුත් එහෙමත් පන්ති තියෙන. හරි? ඒ කියන්නේ තියරි ටියුට් එක ඇතුලේ පාස් පේපර්ස් මොකුත් නැහැ. ඒ ළමයි පාස් පේපර්ස් කරලා නැහැ. ඔයා හිතන්න කොච්චර සෝචනීය තත්ත්වයක්ද කියලා. අපේ තියරි හිටියා රිවිෂන් හිටියත් හැම එකම පාස් පේපර්ස් කරනවා මොඩල් පේපර්ස් කරනවා. පේපර්ස් තමයි ඒ කියන්නේ පේපර්ස් කියන්නේ වෙනම දෙයක්. ඒක පිස්සුවක්. හරි? ඔයා කොච්චර ඉගෙන ගත්තත් වැඩක් නැහැ පේපර්ස් ලියන්න නැත්නම් ඒක අපි තව ඉස්සරහට ඒ සම්බන්ධව අවධාරණය යොමු කරමු. හරි? ඒක තමයි පුතා කිව්වේ. පේපර් ක්ලාස් එකට වෙනම මන් දිනයක් දෙන්නේ නැහැ දැනට. අපි නොවැම්බර් මාසේ රිවිෂන් තියරි පන්ති කරමු. හරිද? රිවිෂන් එකේ පළවෙනි පාඩම ඉවර වුණාම පේපර්ස් කරනවා ඒව තියෙනවා. පේපර් ක්ලාස් එකක් විදියට මම පටන් ගන්න දෙසැම්බර්. වෙනමම පේපර් සීරීස් එකක් පටන් ගන්න දෙසැම්බර්. හරි? ඒක පොඩ්ඩක් ඔළුවේ තියාගන්න. හරි? මොකද මේ අපි ලබන මාසේ හොඳට පොඩ්ඩක් නොලෙජ් එක හදාගන්න ඕන. ඔයයි මමයි ගනුදෙනු කරගන්න පටන් ගන්න ඕන. පොඩ්ඩක් ඔළුව හදාගන්න ඕන. ඒ දේවල් ටික කරගන්න ඕන. ඊට පස්සේ දෙසැම්බර් ලස්සනට ඔය පේපර්ස් කිව්වට මොලේ නෑනේ ඇත්තටම තාම. හරි? ඔළුවේ තාම නොලෙජ් එක නෑනේ හදලා දෙන්නම්. නොවැම්බර් හදලා දෙන්නම් දෙසැම්බර් ඉඳන් පටන් ගමු වැඩේ. හරි? මේකේ වෙන ක්‍රමවේදයක් තියෙනවා ළමයි ඔය ඕගොල්ලෝ යන මම මේ ඔයාට හිතේ කොච්චරවත් මේස මේ යන පන්ති වල හැල්ලු කරනවා වගේ මොකක් හරි මං කවුද කියලා ඔයාට තේරෙයි ළමයි විභාගේ හිට වුණා. හරි? මම මගේ මේ මූල්‍යමය ප්‍රතිලාභ පැත්තෙන් හිතනවා නම් මේ පන්තියේ මේ වෙද්දි මීට වඩා ළමයි ගොඩාක් ඉන්න පුළුවන් ක්‍රම තියෙනවා. අපි ඒව කරලා නැහැ. හරි? මම මෙතන ફોකස් කරන්නේ ඔයාගේ රිසල්ට් එකේ ක්වොලිටිය සම්බන්ධව. හරි? එතකොට පේපර්ස් ටික ගාන්ට කරලා ඒ වැඩ ටික කරනවා. හරි? මේ අවබෝධය මං හිතනවා ඔයාට ඇති. මේ වෙලාවේ තව අපි වයිලා ගහනවට වඩා. හරි? තව ගෲප් එකේ දැනුවත් කිරීම කරන්න. තව ළමයි කතා කරපුවා අපේ රිසර්ච් ෂීට් ඒ ඔක්කොම දාන්න. හරි? ඊළඟ දවසේ ඊළඟ සතිය දවසක් මම ගන්නවා රිවිෂන් එකේ ඉගෙනීම් කටයුතු කොහොමද කරන්නේ කියලා. කියන්නේ එක දවසක් ඔයා මාත් එක්ක ඉගෙන ගන්නවා ගාස්තු ගෙවන්න කලින්. හරි? ඒ ඉගෙනගෙන ඊට පස්සේ ඉතුරු වැඩ ටික. හරි? හා. එහෙනම් ළමයි මේ අපි ලබන සතිය හම්බෙමු. ඔයාලට මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් WhatsApp එකේ මැසේජ් එකක් දාන්න. මම ඔයාලට යෝජනා කරනවා අද දවසේදී ඒ කියන්නේ මේ දැන් අපි ප්‍රීනේ කරෙත් මගේ මේ මෙතන ශ්‍රමය වැය කරලා හරි 25 ළමයිගේ පන්ති කරලා එහෙමම තමයි ඔයගොල්ලන්ගේ එක පටන් ගත්තේ. මම ඔයාලට යෝජනා කරනවා ක්ලාස් එක සම්බන්ධව මොනවද ඔයාලට අද දවසේ හැඟීම්? ඔයාගේ ආකල්ප වෙනස් වුණාද? හරි? ඔයා මෙච්චර කල් හිතාගෙන හිටපු දේවල් ඔයා නිකම් මේ සෑහෙන අබල දුබල විදිහට නම් හිටියේ. ඒව වෙනස් වුණාද? ඔයාගේ ආත්ම විශ්වාසයක් ඔයාට ඇති වුණාද? මේක කරගන්න පුළුවන් වගේ හැඟීමක් තියෙනවද? හරි? ඔයාගේ මේ මොකක් හෝ දෙයක් ඔලුවට ගත්තද? මේක මටත් වටිනවනේ. හරි? මොකක් හෝ දෙයක් ඔයා ඔලුවට ගත්තද කියලා මට WhatsApp එකේ ඔයාට මැසේජ් එකක් දාන්න පුළුවන් නම් ඉන්බොක්ස් එකට. මම ඒක ඇත්තටම ඒ කියන්නේ මම ඔයාගෙන් ඉල්ලන එකම දේ එච්චරයි. ඒ කියන්නේ මට සතුටු වෙන්න. හරි? මම නිසා එක ළමෙක් හරි ගොඩ ගියා. අන්න එහෙම මට සතුටු වෙන්න පුළුවන් ඒ සම්බන්ධව. හරි. ඕගොල්ලෝ මේ Zoom එකට දානවා. මම ඔයාලට යෝජනා කරනවා මේ WhatsApp එකට දැම්මම මට නිවිහැන ඉල්ල බලන්න පුළුවන්. හරි? ක්ලාස් එකට ජොයින් වෙන විදිය පුතා ඒ කියන්නේ ගාස්තු ගෙවලා ඒවා අපි WhatsApp group වල දැනුවත් කරනවා. හරි? ඒක ගැටලුවක් කරගන්න එපා. හරි? හා. එහෙනම් ළමයි මේ යසිරු මට WhatsApp එකට දාන්න හොඳ. අපි එහෙනම් වැඩේ සමාප්ත කරමු. ඊළඟ දවසේ හම්බෙමු. හරි? අද තමයි ඔයාගේ ඇත්තටම ජීවිතේ වෙනස් වෙච්ච දවස. ඔයා පන්ති යන්නම් වාලෙන ගියේ. ඔයාගේ ඉස්සෙල්ලා මයින්ඩ් සෙට් එක හදාගන්න එපා අපි වැඩ කරන්නේ. ආ. තව කල්පනා කරන්න. මීටින් එක ඉවර වෙලා මට මැසේජ් එකකුත් දාලා තව චුට්ටක් විනාඩි 5ක් 10ක් කල්පනා කරන්න. ඔයාගේ ඉස්සරහා ජීවිතය ගැන. හරි? අපි මේක ප්ලෑන් කරලා වැඩේ කරගෙන යමු.
ඉකෝන් වලින් සපෝට් එක මම දෙනවා. එතකොට අනිත් සබ්ජෙක්ට් වල නිකම්ම හැදේ. ඒවටත් ළමයි අනිත් සබ්ජෙක්ට් වලටත් ඔයාට ඔන්ලයින් ඉගෙන ගන්න ගුරුවරු ඉන්නවා. හොඳ ගුරුවරු දෙන්නෙක් ඉන්නවා. ඉකෝන් එකවුන්ට්ස් IT කරනවා නම් IT මිස් කෙනෙක් ඉන්නවා. මට WhatsApp මැසේජ් එකක් දාලා ඒ සම්බන්ධ විස්තරත් ඔයාට ඉල්ල ගන්න පුළුවන්. එතකොට අපි ඒ පන්තිත් එක්ක ක්‍රෑෂ් වෙන්නේ නැහැ ළමයි. එකම ඒ කියන්නේ මම ඒ ගුරුවරු කරන දවස්වල මම පන්ති කරන්නේ නැහැ. එතකොට ක්‍රෑෂ් වෙන්නේ නැහැ. ඔයා මට මැසේජ් එකක් දාලා ඒවත් ඉල්ල ගන්න. හරි. එහෙනම් වැඩේ අවසන් කරමු. ඊළඟ දවසේ හම්බෙමු. හරි. ඊළඟ දවසේ හොඳට ඉගෙන ගමු. හරි. අපි මේක ප්ලෑන් එකක් ඇතුව කරන් යමු. වෙන පන්තියකට වඩා ළමයි ඇත්තටම මේක වෙනස්. හරි. මම නිතරම මගේ ඔළුවේ තියෙන්නේ ඔයාගේ පැත්තෙන් ඔළුවේ තියෙන්න ඕන වචනේ උනන්දුව. මගේ පැත්තෙන් මම ඔළුවේ තියාගෙන ඉන්නේ ඔයාගේ රිසල්ට් එකේ ක්වොලිටි. අපේ වචනේ ක්වොලිටි ඉක්කොන් පන්තියක් මේක. එහෙනම් ඊළඟ දවසේ හම්බෙමු හැමෝටම ආයුෂ බොහෝ වේවා. යසිරු